මේ තියෙන මගේ channel එකේ logo එක මම අද වලට ගන්නවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන විශේෂ පින්තූර ටිකක්. මේක ඇත්තටම වැදගත් වෙන්නේ business කරන කෙනෙකුට, ව්‍යාපාර කරන කෙනෙකුට. මේ ව්‍යාපාර කරන කෙනෙකුට වටනා කියන පොඩි business idea එකක්. මේක හොඳයි සාමාන්‍යයෙන් සැලොන් එකක් දාගන්න වගේ ඒ වගේ දෙයකට ගොඩක් වටනවා. ඊළඟට coffee shop එකක් දානවා. coffee shop එකක් දාන්න මේ වගේ අතේ AC කරලා ලස්සන දාගන්න පුළුවන් පොඩි කන්ටේනර් එකක් හදපු ලස්සන ඩිසයින් එකක්. ඊළඟට බලන්න මේකත් ලස්සන ඩිසයින් එකක් ලස්සන පාට කරලා මේ වගේ නම් හැබැයි ලංකාවේ දාලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සම්පූර්ණ කන්ටේනර් දෙකක්. කන්ටේනර්ස් දෙකක් එකතු කරලා හදපු ලස්සන වීවයක් තියෙනවා. මේක ලක්ෂය වෙනමත් දීලා තියෙනවා. පොඩි වියදමක් කරලා තියෙනවා. නමුත් the business idea එකක් තනි කන්ටේනර් පෙට්ටියකින් උනත් ලස්සන shop එකක් දාගන්න පුළුවන් මේ විදිහට. එතන මේකත් ලස්සන ඩිසයින් එකක් සාම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිහලා මේක පිළිවෙලට ලස්සනට තුන් පැත්තකින් විවර වෙච්ච ලස්සන shop එකක් මේ වගේ පාක් එකක් වගේ නම් කියාපු පාණ්ඩේ. බලන්න මේක නම් හැබැයි මේන්ටේන් කරන්න පොඩක් අමාරු සුදු පාටින් හදලා තියෙන්නේ. මේ වගේ ඒවා සාමාන්‍යයෙන් පොඩි සිලින්ඩර් පොඩක් දාගන්න කියපු ඩිසයින් එක. ඉතින් මේ වගේ ඒවා නම් ඇත්තටම සුසු නැහැ. මේ වගේ එකක් ගත්තේ සුසු නැති කියලා පෙන්නන්න. දැන් බලන්න මේ වගේ ගොඩක් වල දෙකේදී මේ පැත්තෙන් එහා පැත්තෙන් ජනේල තියෙනවා, මේ පැත්තෙන් ජනේල තියෙනවා. නැත්තම් මේක හුලඟ පිට වෙන්නේ. එතකොට ඇතුලේ ඉන්න කටේ ඉන්න අමාරුයි. එහෙනම් මේ වගේ වට නම් මොනවා සුසු කියලා කියන්නේ නැහැ. ඊළඟ බලන්න මේ තියෙන අන්න මේ වගේ කරන සුසුයි. මොකද මේ වගේ එකක් අය ව්‍යාපාර කරන කෙනෙකුට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද හේතුව මේක උස්සගෙන මොන තැනකට අයන්න පුළුවන්. මේක රෝද තියෙන හින්දා අයන්න පුළුවන්. ඒ වගේම මේක අපිට වුණ ඇදගෙන යන්න පුළුවන්. අන්න ඒ කියන කාරණා දෙකම තියෙනවා. ඒ වගේම මේ වහලා අකුරන්න පුළුවන්. ඒකට මේක පාරේ අඩු ඉඩකදී වැඩි වෙනදාම කරගන්න කියවෝ කාටයක්. ඊළඟට බලන්න මේකත් හරි ලස්සනයි. බලන්න ලීයෙන් හදලා තියෙන්නේ. පිළිවෙලට හදලා තියෙනවා. මේක වහලේ පොඩ්ඩක් ආවන එක ගන්න ඕන නැති විදියට ලස්සනට පොඩ්ඩක් ගහලා මේක පේන්ට් කරලා මේකේ ලස්සන චිත්‍රයක් ඇදලා ගත්තා නම් ලස්සනට තියෙනවා මේක. බලන්න මේක ඇත්තටම වුණා වෙන්නේ තමන්ට බිස්නස් එකක් කරන්න ඕනේ කියලා හිතනවා නම් ගෙදර ඉන්නවා නම් තමන් සෑහට කියවා කරන්න ඕනේ කියලා හිතනවා මෙන්න මේ වගේ පොඩි දෙයක් තනකින් පටන් ගන්න පුළුවන්. බලන්න මේ වගේ වෙනඳ ඇත්තටම ලංකාවේ තියෙනවා. නමුත් මේ වගේ වෙන මාසයිස් ගන්න මේ හොඳයි කියලා මේ වගේ එහාට යන්න මින් ඔබට යන්න. මෙන්න මේ වගේ සාමාන්‍ය shop එකක් කරන මෙන්න මේ වගේවත් තියෙනවා. මේ වගේ තියෙනවා තමයි පොඩ්ඩක් අලංකාර ගතියක් තියෙන්නේ. එතනට එන්නේ ඉන්නේ. මේක shop එකක් විදිහට තියෙන්නේ. මේක මේ විදිහට තියෙනවා නම් මේක මේන්ටේන් කරන්නත් ඕනේ. මේන්ටේන් කරනවා තමයි මෙන්න මේ විදිහට අපිට ඕන කෙනෙකුට මෙතනට ගිහිල්ලා යම් කිසි තැන මේදී ගන්න තියෙනවා. නැත්තම් මේක තහඩු දෙරලා මේක පාට පිච්චිලා විකාර වෙලා තියෙනවා. මේ ව්‍යාපාරික ආවට කවුරුත් යන්නේ නැහැ. උදාහරණයකට අපි ඉන්නනම් පාරණ ඇඳුම් දෙන කැලේ විචේ වැදගෙන ඉන්නවනම් ඉරුණ ඉරිච් ඇඳුම් ඉන්න මේ මොනසෙක ලඟ වෙන්නේ. ඒ මොනසෙක ගාවට යන්න කැමති නැහැ. ඒ වගේ තමයි ව්‍යාපාර කරන තැන හරිය ලංකාවේ පිස්සුවල තියෙනවනේ. ඒතකොට තමයි දන්නේ මේ මිනිස්සු කරන ව්‍යාපාරයේ ලස්සන පිළිවෙලට ගත්තේ හදන කෑම ප්‍රවා පිස්සුවලට ලබා දෙනවා කියලා. ඊළඟ බලන්න මෙන්න මේ වගේ වටත් මොකක්ද මේ වගේ ඒවා ඇත්තටම ලංකාවේ ඉවත් වෙන්න මේ වගේ ඒවා අඩු වියදමකින් හැබැයි හදාගෙන යම් කිසි පොඩි දෙයක් කරලා ව්‍යාපාර කරගන්න හොඳයි. නමුත් ඉතින් උතනට ගැලපෙන්නේ නැහැ. මේ වගේ හදන චූටි shop එකක් වුණත් මෙන්න මේ වගේ ලස්සන පිළිවෙලට තියෙනවනේ. මේක බලන්න මේකේ කලර් කරලා තියෙනවා. ලස්සනට කලර් යූස් කරලා තියෙනවා. ඒකට අදාළ කලරයට මැච් වෙන විදිහට පුටු ටික අරන් තියෙනවා. ඒතර මේකට මැච් වෙන විදිහට ලස්සනට මේක දාන එක ලස්සනට ආවරණය කරලා තියෙනවා. මේ මොනවාද මේ දුලම් වදින්න නැති වෙන්න, ඒ වගේම දුවිලි වදින්න නැති වෙන්න. ඒකේ පිළිවෙල පේන්නන්න ඕන. සල්ලි නැති වෙන්න පුළුවන් නම් පිළිවෙල පෙන්වන්න ඕන. ඊළඟට මේකත් ඇත්තටම කුඩා shop එකක්. අර කලින් හදේ පොඩි shop එකක්. නමුත් මේක කරලා තියෙන ලස්සන බලන්න. මේක ලස්සනට පාට කරලා ඒකේ ලස්සන logo එකක් ඇදලා ලස්සන ෆොටෝ එකක් දාලා හැමතේම තියෙන චූටිකට. නෝ ඒකත් පිළිවෙලයි ලස්සනයි. ඒකට හැමෝම ඒකට ආකර්ෂණය. ඉතින් මේ වගේ වීඩියෝස් ඔකට තවත් බලන්න ඕන නම් අපිව subscribe කරලා තියාගන්න. සුබ දවසක්.